මගේ වැඩ පහසු කරන ස්ප්‍රේ වටගෙන සුබ දවසක් වේවා කියලා ඉතා ආදරයෙන් පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාම. අද මට හිතුණා පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න. බලමු අද මම මොකද කරන්න කියලා. ඔන්න මං අද ඔයාලට මගේ වැඩ පහසු කරන ස්ප්‍රේ බට්ට ගැන පොඩි හැඳින්වීමක් කරන්නයි ආවේ. බලන්නකෝ. මෙයා ලීටර් 5ක්. අපිට ලීටර් 16 ටැංකියක් ඔසවගෙන ඉන්නට වැඩිය හරිම පහසුයි මේ වාගේ ලීටර් 5ක් අරගෙන මේ වාගේ හැන්ඩල් එකෙන් උස්සගෙන උනත් අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාගේ අපේ කරේ ළඟන හෑන්ඩ් බෑග් එක. ඒ මොනත් අපිට මේකෙන් ස්ප්‍රේ කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ජලය පොහොර ටික දාලා ජලය පරිමාව හොයාගන්න මේ පැත්තෙන් ලීටර් ගාන ලකුණු කරලා තියෙනවා. මේ මෙතෙන්ට තමයි ලීටර් 5 ආයිති වෙන්නේ. ඉතින් මෙයාගෙන් හරිම ලේසි අපිට පොහොර ස්ප්‍රේ කරන්න. ගහේ කොළ වලට උඩ පැත්තට යට පැත්තට හොඳට ස්ප්‍රේ වෙනවා. හරිම හොඳයි කෘමිනාශක උනත් පත්‍රවල යට පැත්තට ස්ප්‍රේ කරන්න හරිම පහසුයි. ඒ වගේම අපි අපේ වයසත් එක්ක මේ ස්ප්‍රේ ටැංකිය ගොඩක් වැදගත් වෙනවා. මොකද ලීටර් 16 ටැංකියක් අපිට බරපතල වැඩි. ඒ ඔසවාගෙන යාමට නොහැකි බර වැඩි. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ප්‍රේ ටැංකිය. ලීටර් 5 ස්ප්‍රේ ටැංකිය. මෙයාට මේ වගේ කප් එකක් තියෙනවා. මේ ඇරලා මෙතනින් පොහොර ජලය ඇතුල් කරලා මෙතන මේ පරිමාණයට අපි ලීටර් 5 යොදා ගන්නවා. මේ ලීටර් 5 පරිමාණ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ දිග වයර් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ හැන්ඩල් එකකින් අපිට මීදුමක ආකාරයට පොහොර ස්ප්‍රේ කරගන්න පුළුවන්. දැන් බලමු කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා. මේක පැය 4ක් charge කරනවා. මේ වගේ chargerයකින් මේ chargerෙන් කරන්ට් එකට ගාලා පැය 4ක් charge කරනවා. ඒ කරලා මෙයාගේ මේ බල්බ් එක නිල් පාට වුනහම ඒක ඕෆ් කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ ස්ප්‍රේ ටැංකියෙන් 5ක් අපිට වගාවට යොදන්න පුළුවන්. නැවත charge කිරීමක් අවශ්‍ය වන්නේ ටැංකි 5ක් යොදලා අවසානයේ තමයි. ඉතින් මෙයාට පොහොර යොදලා මෙතන මේ ස්විච් එක ඔන් කරන්න විතරයි තියෙන්නේ. මේ ස්විච් එක මේ බටන් එක ඔක්කොම ස්ප්‍රේ ටැංකිය ඉවර වෙනකම්ම මේ ටැංකියේ පොහොර ප්‍රමාණය හරි ඉවර වෙනකම් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මගේ වැඩ ගොඩක් පහසු වෙන්නේ මේ ස්ප්‍රේ ටැංකිය නිසා. මොකද මම ඉස්සර මගේ සෑහෙන කාලයක් වැය වුණා මල් වලට පොහොර යොදන්න. පැයක් ගිය තැන දැන් මම පැය භාගයකින් ඒක ඉවර කරනවා. ඒ වගේ ඒ තරමට මට මේ ස්ප්‍රේ ටැංකිය වැදගත්. මං කියන්නේ ඔයාලටත් මේ වගේ ස්ප්‍රේ ටැංකියක් භාවිත කරනවා නම් ඔයාලගේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඔන්න අද මගේ මල් වලට මෙයාව ස්ප්‍රේ කරන්නයි යන්නේ. බලමු දැන් අපි එක හදාගන්නේ කොහොමද කියලා. මෙයාගේ තියෙන පවුඩර් එකක්. අපි ඒක දිය කරලා
ස්ප්‍රේ ටැංකියට දාලා ගමු නේද. අපි දැන් පොහොර එක හදාගමු. බලන්නකෝ. මේ තියෙන්නේ ඇල්බර්ට් එක. ඒකෙන් තේ හැඳි 5ක් දාලා මිශ්‍රණය හදාගමු. මම මේ හදාගන්නේ ජලය ලීටර් 5කට. දැන් අපි මෙයාව හොඳින් කලවම් කරගමු. දැන් අපි මේ වාගේ පුනීලයක් අරගෙන ස්ප්‍රේ ටැංකියට එයාව පෙරාගමු. මේ ඇවිත්. එතකොට මේක තියෙන රොඩු දී වෙච්ච නැති පොහොර කුඩු ස්ප්‍රේ ටැංකියේ හිර වෙන්නේ නැතුව අපිට ලේසියෙන් ස්ප්‍රේ කරගන්න පුළුවන්. අපි මේ වාගේ පොහොර ටික පෙරාගෙන අපි දැන් අවශ්‍ය ජල ප්‍රමාණය මේ ස්ප්‍රේ ටැංකියට එකතු කරගමු. දැන් අපි මේ අවුරින් ජලය ලීටර් 5ක් එකතු කරගමු. ජලය පෙරලා ගන්නවා නම් හුඟක් හොඳයි. මොකද රොඩුවෙම තිබුණා ටැංකිය ස්ප්‍රේ කරන වෙලාවට අවහිර වෙන්නේ නැහැ. හොඳින් ස්ප්‍රේ වෙනවා. මේ බලන්නකෝ. මේ සීමාවට ජලය ලීටර් 5ක් එකතු කරලා තියෙනවා. පේනවද? මෙයාට තියෙන්නේ මේ වගේ කප් එකක්. ඔය බලන්නකෝ. දැන් අපි මේක හොඳින් වහගමු. එච්චරයි දැන් තියෙන ස්ප්‍රේ කරන්නයි. මෙසේ සකස් කරගත් පොහොර මිශ්‍රණය අපි මීදුමක් ආකාරයෙන් මේ වගේ ඇන්තෝරියන් සාකවල පත්‍රමකට හොඳින් ස්ප්‍රේ කරමු. මම මේක අද ඔක්කොම කියන්නේ ඇල්බර්ට් සොලියුෂන් එක අද මුළු වගාවටම යොදනවා. එතකොට මගේ ගස්වල නිරෝගී වර්ධනය සහ මල් පිපීම වේගවත් වෙනවා. බලන්නකෝ මේ තියෙන චාරෙත් බබාලනේ. ඉතින් අපි කරන වැඩේ හරියට කරනවා නම් සාර්ථක මල් වගාවක් ඔයාටත් මටත් හදාගන්න පුළුවන් නේද? බලන්නකෝ කොහොමද ස්ප්‍රේ කරන්නේ කියලා.